සුබ දවසක් ඔයාලට. ඉතින් ගොඩක් දවසකින් වීඩියෝ එකක් දාන්නත් බැරි වුණා. මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ බටු වගාවක් කරගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි බීජ ලබා ගැනීමට මෙන්න මේ වගේ හොඳට පැහිලා ඉදුණු බටු ගෙඩියක් හොයාගන්න ඕන. ඊට පස්සේ අපි මේ බටු ගෙඩිය පරිස්සමට කපාගෙන බීජ ටික ගන්න ඕන. මන් දැන් පිහියකින් මෙන්න මේ වගේ මේ බටු ගෙඩිය කපාගෙන බීජ ටික ඉවත් කර ගන්නවා. මන් දැන් බීජ ටික මෙන්න මේ විදිහට අයින් කරගත්තා. දැන් මේ බීජවල තෙත ගතිය අයින් වෙන්න දවසක් විතර මෙන්න මේ විදිහට තියලා තියන්න ඕන. දැන් මේ තියෙන්නේ මං වේලගත්ත බටු බීජ ටික. දැන් මේ ටික අපිට තවන් දාගන්න පුළුවන්. තවන් දාගන්න මම මේ දීසියට පස් ටික මෙන්න මේ විදිහට දාගෙන තියෙනවා. ඒ පස් ඔයාලා අනිවාර්යෙන් ජීවාණුහරණය කරලා ගන්න. මෙතන තියෙන්නේ මතු පිටපසුයි කොම්පෝස්ට් පොහොරයි කර 10යි යොදාගෙන මං හදාගත්තු පස් මාත්‍යක්. ඉතින් මං දැන් මේ බටු බීජ ටික මේ දීසියේ හැම තැනටම වැටෙන විදිහට මෙන්න මේ වගේ දාගන්නවා. බීජ ටික දාගෙන බීජ ටික වැහෙන්න මෙන්න මේ වගේ උඩින් පස් දාගන්නවා. ගොඩක් පස් දාන්නේ නෑ, සාමාන්‍ය විදිහට පස් ටිකක් දාගන්නවා. අනිවාර්යෙන්ම අරගන්න පස් කැප්ටාන් වගේ දිලීරනාශකයක් දාලා ජීවාණුහරණය කරලම අරගන්න. බීජ ටික පස් වලින් වහගත්තට පස්සේ අපි මෙන්න මේ වගේ වතුර ටිකක් දාගන්නවා. උදේට හරි හවසට හරි දවසට එකපාරක් හැමදාම වතුර දාගන්නවා. ඊට පස්සේ අපි මේක ගොඩක් හිරු එළිය වැටෙන්නේ නැති තැනකින් තියලා තියාගන්නවා. සතියක් විතර යනකම් දවසට එකපාරක් මේ වගේ වතුර අනිවාර්යෙන්ම ස්ප්‍රේ කරගන්න. දවස් 10කට විතර පස්සේ මගේ බටු පැල ටික මෙන්න මේ විදිහට ලොකු වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. සතියට එකපාරක් වගේ ඇල්බර්ට් සොලියුෂන් ස්ප්‍රේ කරනවා නම් ඔයාලට මේවා ඉක්මනට වර්ධනය කරගන්න පුළුවන්. මෙතන බටු පැල ගොඩක් තියෙන නිසා මම මේවා මෙන්න මේ විදිහට පොඩි පැකට් වල එක ගානේ මෙන්න මේ වගේ හිටවනවා. දැන් මගේ බටු පැල ටිකට දවස් 15ක් වගේ වෙනවා. ඉතින් මෙන්න මේ වගේ මගේ බටු පැල ටික ලොකු වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ දවස් 30ක් 35ක් වගේ විතර වුණ මගේ බටු පැල ටික. දැන් මේවා අපට බිම හරි එහෙම නැත්නම් පැකට් වල හරි හිටව ගන්න පුළුවන්. මම නම් මේවා පැකට් වල නෙමෙයි හිටවන්නේ. බිම තමයි හිටවන්න හිතාගෙන ඉන්නේ. ඉතින් යාළුවනේ මෙන්න මෙතන තමයි මගේ බටු පැල ටික මං හිටවන්න හිතාගෙන ඉන්නේ. බටු පැල ටික හිටවන්න කලින් මං මෙතන අඩිය වගේ වලවල් ටිකක් කඩා ගන්නවා. හරි යාළුවනේ, ඉතින් මන් දැන් මගේ බටු පැල ටික හිටව ගන්න මෙන්න මේ වගේ වලවල් ටික කපා ගත්තා. බටු පැල ටික හිටවන්න කලින් මේ කඩගෙන තියෙන වලවල් ටිකට මතු පිටපසුයි කොම්පෝස්ටුයි එකට කලවම් කරලා අරන් මේ වලවල් වලට මෙන්න මේ වගේ දාගන්න ඕන. මේ තියෙන්නේ මං හදාගෙන තියෙන පස් මාධ්‍ය. මන් දැන් මේවා මේ වලවල් වලට දාගන්නවා. මෙන්න මේ විදිහට පොඩියට වලක් හාරගෙන බටු පැලේ තියෙන පොලිතින් එක අයින් කරලා මෙන්න මේ විදිහට මම බටු පැලේ හිටව ගන්නවා. මේ බටු පැලේ හිටවනකොට බටු පැලේ කඳ ගොඩක් යට කරන්න එපා. මේ තියෙන ගානට යට කරන්න.
ඉතින් යාළුවනේ මගේ වීඩියෝ එක හොඳයි නම් මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ මං අද ඔයාලට කියලා දුන්නේ බටු පැලයක් හිටව ගන්න කොහොමද කියලා. ඉතින් ඔයාලත් මේ වගේ බටු වගාවක් ගෙවත්තේ කරලා බලන්න. එහෙනම් යාළුවනේ අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.